හෙලෝ ඔන්න ඉතින් අද අපි යන්නේ මාතලේ තියෙන ලස්සනම ලස්සන සුන්දර නිස්කලංක තැනකට. ඒ තමයි සෙම්බුවත්ත. අපි ගමන පටන් ගත්තේ මාතරෙන්. ඉතින් මාතරේ ඉඳලා කිලෝමීටර 291ක්ම සෙම්බුවත්තට පෙන්නනවා. ඉතින් අපිට පැය 6ක විතර ගමනක් තමයි පෙන්වුවේ. කොහොම වුණත් අපි යන ගමනක් කලින් යන්න ඕනේ නිසා පාන්දර 4ට තමයි ගෙදරින් පිටත් වුනේ. මේ අපි උදේ කෑම ගන්න ගම. කොච්චර කඩවල් තිබ්බත් මේ වගේ ට්‍රිප් එකක් යනකොට ගෙදරින් මොනවා හරි හදාගෙන ගෙනහිල්ලා මග තියාගෙන කන එක තමයි ජොලිම වැඩි. සෙම්බුවත්තට මැප් එක දැම්මම හරියටම වැව ළඟට කිලෝමීටර 5ක් විතර තියලා මෙන්න මෙතනින් අපිට ඇතුළට යන්න පෙන්නනවා. ඉතින් මේ පාර ගැන කිව්වොත් මේ පාරේ කාර් වගේ වාහන නම් යන්න බෑ. මොකද පාර ගොඩක් සවුත් වෙලා තියෙන්නේ. මොකද කාර් එකක් වගේ ගියොත් වාහනේ යට වදිනවා. ජීප් මොඩල්, වෑන්, බයික් ඒ වගේ වාහනයකට නම් යන්න පුළුවන්. ඒ වගේම 3 wheeler යන්න පුළුවන්. මෙතන කොහොමද පාක් එකක් තියෙන නිසා මෙතනින් අපිට 3 wheeler එකක් හය කරගෙන යන්න පුළුවන්. රුපියල් 1500ක් තමයි හය එක වෙන්නේ. වැවට තව කිලෝමීටර 1.5ක් විතර තියලා මෙන්න මෙතනින් තමයි ටිකට්ස් ගන්න තියෙන්නේ. ටිකට් එකක ගාණ වෙන්නේ රුපියල් 300ක්. මේ සෙම්බුවත්ත වැව පුද්ගලික එකක්. මේක ඇල්කඩෝ ප්ලාන්ටේෂන් එකෙන් 2005 අවුරුද්ද තමයි කරලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි වැව ළඟට ආවා. හරිම ලස්සන නිස්කලංක පරිසරයක්. ඇත්තටම ඔයාගේ ෆැමිලි එකේ අය එක්ක ඒ වගේම ඔයාගේ හොඳම යාළුවෝ ටිකත් එක්ක එන්න නියම තැන. එන්න විතරක් නෙවෙයි, ඇවිල්ලා ලස්සන හවසක්, ලස්සන දවසක් ස්පෙන්ඩ් කරන්න ඇත්තටම හරිම ලස්සන තැනක්. අපි මෙතනට යනකොට හරියටම දවල් 12 විතර වෙලා. ඉතින් මට හිතෙන්නේ නම් හවසක් තමයි මෙතන ස්පෙන්ඩ් කරන්න හොඳම ටයිම් එක කියලා. ඒ වගේම තමයි මෙහෙට ගිහිල්ලා කරන්න ඇක්ටිවිටීස් නොත් කීපයක්ම තියෙනවා. නාන්න ඕනේ නම් මම අර පෙන්නපු නැචරල් පූල් එක තියෙනවා. ඒ වගේම බෝට් උපදින්න. ඒ විතරක් නෙවෙයි, පොඩි සිප් ලයින් එකකුත් තියෙනවා. මේ කයාකින් එකටයි ඒ වගේම සිප් ලයින් එකටයි ස්වන් බෝට් එකටයි ඒගොල්ලෝ වෙනම charge කරන රුපියල් 300ක් වගේ පොඩි ගාණක් තමයි එක්කෙනෙක්ගේ ටිකට් එක වෙන්නේ. චූටි බබාලට සෙල්ලම් කරන්න මෙන්න මේ පාක් එකක් තියෙනවා.
ඔයාලා මෙතනට යනවනම් කෑම බීම ඒ ඕනෙම දෙයක් අරගෙන යන්න. මොකද එතන කෑම කන්න තැන්, ඒ වගේම වතුර ගන්න, ඒ විතරක් නෙමේ වොෂ්රූම්, ඒ හැම ෆැසිලිටි එකක්ම හදලා තියෙන්නේ. මාතලේ පැත්තේ ගියොත් ඔයත් අනිවාර්යෙන්ම සෙම්බුවත් යන්න අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක සෙම්බුවත් යන්න බලාපොරොත්තු වෙන ඔයාට ප්‍රී ප්ලෑන් වෙන්න වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා.